ඔයාලට කියලා දෙන්න යන්නේ අපි හැමදාම හදන ගෝව තෙල් දාන විදිහ වෙනස්ම ආකාරයකට හදන හැටි කියලා දෙන්න යන්නේ. ඒ සඳහා අපිට ඕන වෙනවා ගෝවා සිහින්ව ලියාගත්ත ගෝවා පළුවක් මම ගත්තේ. ඊට පස්සේ අලගෙඩි දෙකයි, තක්කාලි ගෙඩියයි ලොකු තක්කාලි ගෙඩියක් ගන්න, සුදු ලුණු බික් දෙකක් තුනක්, අම්මිරිස් කරලක්, රතු ලුණු ගෙඩියක් හීන්ව ලියා ගන්න. ඒට අමතරව රම්පේ කරපිංචා, ගම්මිරිස් ටිකක්, කෑලි මිරිස් තේ හැන්දක්, ලුණු කුඩු රස අනුව අබෑට ස්වල්පයක්, කහ ස්වල්පයක්, වතුර කෝප්ප දෙකයි, පොල් තෙල්. දැන් අපි බලමු හදාගන්නේ කොහොමද කියලා. දැන් අපි මේ වගේ තාච්චියක් ලිපේ තියගෙන ඒකට තෙල් මේ සැහැඳි දෙකක් විතර දාගන්නවා. ඒක රත් වේගෙන එනකොට අපි අබ ටික දාගන්නවා. අබ ටික දාලා ඒක පුපුරනකොට මේ ලියාගත්ත සුදු ලුණු ටික එකතු කරගන්න. ඊට පස්සේ ඒ ටික රත් වෙනකොට ඒකටම රතු ලුණු ගෙඩියක් එකතු කරගන්න. පස්සේ අමු මිරිස් කරලත් අපි එකතු කරගමු. ඊට පස්සේ මේක පොඩ්ඩක් කලවම් කරගෙන ඒකට අපි අර කපාගත්තු අලගෙඩි දෙකක් එකතු කරගන්න. අලගෙඩි දෙකක් එකතු කරලා ඉවර වෙලා ඊට ලියාගත්ත ගෝවක් ටිකක් මේකටම එකතු කරගන්න. මේ දෙක හොඳට පොඩ්ඩක් කලවම් කරගන්න. කලවම් කරගෙන අපි මේකට තක්කාලි ගෙඩියයි මේ දාන්නේ රම්පේ කරපිංචා, ඊට අමතරව ගම්මිරිස්, ලුණු කුඩු, කෑලි මිරිස් කහ, එකතු කරලා හොඳට කලවම් කරගමු. අපි මේක හොඳින් කලවම් කරලා ඉවර වෙලා විනාඩියක් දෙකක් තියනකින් වහලා තම්බගමු. දැන් මේ විනාඩි 3කට පස්සේ අපි ඇරලා බලමු අපි වෙලා තියෙන්නේ කියලා. මේ තත්ත්වය තමයි ගෝවා ටික තියෙන්නේ. දැන් බලන්න අල ටිකක් සමහරක් ඒවා බාගෙට තැම්බිලා තියෙනවා. දැන් අපි මේකට වතුර කෝප්ප දෙකක් ගෝවා ටික වැහෙන ප්‍රමාණයට වතුර කෝප්ප ටිකක් එකතු කරගන්න. මෙන්න මේ ප්‍රමාණයට වතුර දාගන්න ගෝවා ටික වැහෙන්න විතරක්. ඊට පස්සේ දාලා අපි දැන් මේ ටික පියනින් වහලා උයන්. දැන් අපි බලමු මේක ඇරලා මොකද වෙලා තියෙන්නේ කියලා. එහෙම තමයි දැන් ගෝවා තෙල් දාපිට තියෙන්නේ. හොඳට කලවම් කරගන්න. ඔයාලට ඉස්ම ඕන නම් මේ විදිහට බා ගන්නත් පුළුවන්. නැත්තම් වේලෙන්න වගේ හදනවා නම් තව ටිකක් ඉස්ම ටික හිඳ ගන්නත් පුළුවන්. දැන් මගේ අල එහෙම හොඳට තැම්බිලා. අල එහෙම හොඳට තැම්බිලා. ඒකින්ද මම මේ විදිහට දැන්
අරක ඔෆ් කරගන්නවා. ඉතින් ළමයි හැමදාම එකම විදිහට ගෝව හදලානේ අපි කන්නේ. මේ විදිහට හදලා බලලා රසගුණ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ආයි දවසක හමු වෙමු. බයි.